අද සාදරයෙන් පිළිගන්නවා අපේ ටෙක් channel එකට. අපි අද කතා කරන්නේ 2026 ජනවාරි මාසේ WhatsApp එකට ආපු සුපිරිම අප්ඩේට් එක ගැන. මේ අප්ඩේට් එකේදී ගොඩක් ෆීචර්ස් available තියෙනවා. අපි දැම්ම යමු WhatsApp app එකට. මම ඔයාලට කියන දෙන පළවෙනි ෆීචර් එක available තියෙන්නේ WhatsApp status වලට. ඒකට ඔයාලා මෙතන අප්ඩේට් කියන තැන ටච් කරන්න. ඊළඟ මෙතන ස්ටේටස් කියන තැන ටච් කරන්න. මෙතන ඔයාලට අලුත්ම ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් AI image කියලා. ඒක උඩ ඔයා එකපාරක් ටච් කරන්න. ඊළඟට ඔයාට මෙතන බලා ගන්න පුළුවන් describe and image කියලා. මම මෙතන ටච් කරනවා. මෙතන ටච් කරලා ටයිප් කරගන්න driving a car කියලා. දැන් යාළුවනේ මම ඒක ටයිප් කරගත්තා. ඊළඟට ඔයාලට තියෙන්නේ මෙතන ඊතලයේ ටච් කරන එක. ඔයාලට මෙන්න මේ විදිය බලා ගන්න පුළුවන් සුපිරිම AI image එක ජෙනරේට් වුණා. ඔයාලට මෙතන එකක් නෙවෙයි ටිකක් තියෙනවා තෝරගන්නම. ඔයාලා කැමති එකක් තෝරගෙන WhatsApp status වලට දාන්න තියෙන්නේ. මේ හරි ලකුණ උඩ ටච් කරලා. මෙතන ඔයාලට යටින් බලා ගන්න පුළුවන් mark changes කියලා. ඒක ටච් කරන්න. මෙතන animation කියලා බලා ගන්න පුළුවන්. මේක ටච් කරාම පොඩි වීඩියෝ ක්ලිප් එකක් විදියට මේක ජෙනරේට් වෙනවා. දැන් යාළුවනේ වීඩියෝ ක්ලිප් එක ජෙනරේට් වුණා. මේක ඇවිල්ලා පොඩි තප්පර ගානක වීඩියෝ ක්ලිප් එක. මම ඔයාලට කියන දේ දෙවනි ෆීචර් එක තමයි WhatsApp DP එකට ඇවිල්ලා තියෙන ෆීචර් එක. අපි මෙතන ඩොට් තුන ටච් කරලා setting වලට යමු. ඊළඟට ඔයාලා මෙතන ටච් කරන්න. ඊළඟට ඔයාලා මෙතන edit කියන තැන ටච් කරන්න. ඊළඟට එතෙන්ටත් ඒ ෆීචර් එකම ඇවිල්ලා තියෙනවා. ඊළඟ එතන ටච් කරගන්න. ඊළඟට යාළුවනේ මම මෙතන ටයිප් කරගන්න a boy driving a car කියලා. දැන් යාළුවනේ මම ඒක ටයිප් කරගත්තා. ඊළඟට ඔයාලා මේ ඊතලේ ටච් කරන් තියෙන්නේ. දැන් යාළුවනේ අන්න ඒ විදිහ මේ ඉමේජ් එක ජෙනරේට් වුණා. ඔයාලට මෙතන දෙක තුනක් වෙනවා බලා ගන්න. මම මෙතනින් මේක සිලෙක්ට් කරගෙන හරි ලකුණ උඩ ටච් කරනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මගේ WhatsApp DP එකට AI වලින් ජෙනරේට් කරපු ෆොටෝ එක වැටුණා. මම ඔයාලට කියලා දැන් තුන්වෙනි ඔප්ෂන් එක තමයි WhatsApp group වලටත් මේ ෆීචර් එක available තියෙනවා. ඊළඟට ඔයාලා මේ group icon එක උඩ ටච් කරලා මෙතන pencil icon එකක් තියෙනවා. ඒක ටච් කරලා මෙතන AI image එක උඩ ටච් කරලා මම මෙතන ටයිප් කරගන්න යාළුවනේ generate a text DP කියලා. ඊළඟට යාළුවනේ මම ඒක ටයිප් කරලා මෙතන හරි ලකුණ දෙනවා. ඊළඟට යාළුවනේ මෙතන ගොඩක් ඒව එනවා. ඊළඟ මම මෙතනින් මේක සිලෙක්ට් කරලා හරිය දෙනවා. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් අපේ group icon එක විදියට මේ AI image එක වැටුණා. ඊළඟට ඔයාලට මම කියලා දෙන ෆීචර් එක තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් chat කරන background එක. ඒක වෙනස් කරගන්න අපිට setting වලට යමු. ඒකත් AI පින්තූරයක් විදියට ජෙනරේට් කරගන්න පුළුවන්. ඊළඟ chat කියන තැන ටච් කරලා ඊළඟ මෙතන default chat theme කියන තැන ටච් කරලා මෙතන create with AI දෙන්න. ඊළඟට යාළුවනේ මම මෙතන ටයිප් කරගන්නවා BMW i8 car කියලා. යාළුවනේ මම මෙතන BMW i8 car generate කියලා ටයිප් කරගත්තා. ඊළඟට ඔයාලට මේ ඊතලයේ දෙන්න තියෙන්නේ. ඊළඟට යාළුවනේ මම මෙතනින් මේක තෝරගන්නවා. ඊළඟට ඔයාලට තියෙන හරි ලකුණ උඩ ටච් කරන්න.
ඊළඟ මෙතන brightness වැඩි කරලා මෙතන හරියට ලකුණු උඩ ටච් කරලා මෙතන set theme කියන එක ටච් කරන්න ඔයාලට තියෙන්නේ. දැන් ඊළඟට අපේ chat theme එකට මේක මේ වෙලා ඇති. මෙන්න මේ විදිහට chat theme එකට මේක මේ වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න අපේ කැමරා අයිකන් එකටත් ඒ ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. ඊළඟ කැමරා අයිකන් එක ටච් කරන්න. ඊළඟ මෙතන ඉෆෙක්ට් ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ටච් කරලා මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියන තැන ටච් කරන්න. ඔයාලා ඊළඟට මේක ටච් කරන්න. මෙතන ක්‍රියේට් විත් AI කියන එක ටච් කරන්න. ඊළඟට යාළුවනේ මම මෙතන මොකුත් ටයිප් කරන්න නැතුව මම මේක ටච් කරනවා. ඊළඟට යාළුවනේ අපිට මේක ජෙනරේට් වුණා බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මේක ටිකක් තියෙනවා මේ කරගන්න. මම එතනින් මේක සිලෙක්ට් කරලා මෙතන හරිය ලකුණු දෙනවා. ඊළඟට යාළුවනේ මේකෙන් වෙන්නේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙන එක. මේක නම් හැබැයි එච්චර ක්වොලිටි එකක් නැහැ. ඊළඟට යාළුවනේ මම මෙතන බ්ලැක් වෙනවා. මේ ඔප්ෂන් එක අපේට වීඩියෝ කෝල් වලටත් අවිල්ලා තියෙනවා මේ AI වලින් මේ වන ඔප්ෂන් එක. මම යාළුවනේ ඔයාලට කියලා දැන් සුප්‍රීම ෆීචර් එක තමයි Meta AI වල තියෙන සුප්‍රීම ෆීචර් එක. Meta AI වල කලින් අවුරුදු වල අප්ඩේට් ආවා. ඒ වගේ සිංහලෙන් කතා කරන්න බෑ. දැන් මේ අප්ඩේට් එකේදී සිංහලෙන් කතා කරන්න පුළුවන්. මම යාළුවනේ ඊළඟට මෙතන Meta AIට හායි කියලා දානවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් Meta AI සිංහලෙන් කතා කරනවා. දැන් යාළුවනේ මම මෙතනින් බ්ලැක් වෙනවා. හොඳ අප්ඩේට් ඉස්සරහට WhatsApp එකෙන් ඒවි. අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.